අද නම් බිස්නස් අඩුයි වගේ තාම කවුරුත් ආවෙත් නෑ. කමන්නේ. අද කඩේ අරපු ගමන්නේ. තව ටිකකින් කට්ටිය එයි සුට්ටු ගාලා. අනේද කියන්නේ. අදත් මේ හිඟන පොඩි කොල්ලා මෙතෙන්ට ඇවිල්ලානේ. ඕකගේ මස්තේ තමයි මේ මගේ කඩේට බිස්නස් උත් අඩු වෙලා තියෙන්නේ. ඕක පුදුම වදයක් වෙලා තියෙන්නේ. මෙතනින් එලවලා දාන්න ඕන. අඩු පොඩි එකා. ඵලයන්ද මෙතනින්. අනේ මාමේ කන්න මොනවාරි තියනවා නම් දෙන්න. ඊයේ රෑ ඉඳලා මොකුත්ම කාලා නැහැ. ගොඩක් බඩගින්න ඉන්නේ මාමේ. ඉතින් උඹ බඩගින්න හිටිය කියලා මට බඩගින්නේ නෑනේ. නිකන් පාඩුවේ ඵලයන් යන්න හිඟා කනවා නම් වෙන තැනකට ගිහින් හිඟා කාපන්. පොඩි කාලේ ඉඳලා අම්මෙක් අප්පෙක් නෑ. ඉන්දකින් තොපි වගේ තොපි හින්දා තමයි යකෝ අපේ කඩවලටත් බිස්නස් නැත්තේ. උඹලගේ ඔය මස්සේ තමයි අපේ කඩවලටත් වැඩිලා තියෙන්නේ. දැන් මෙතනින් ඵලයන් යන්න. අය උඹ මේ පැත්ත පලාත හිටියොත් උඹේ කකුල් දෙකම මං කඩලා දානවා. මගේ කඩේ ඉස්සරහාම ඉන්න. ඔය හැමතැනම කඩ තියෙන ඒව ඉස්සරහට ඵලයන්කෝ. මගේ කඩේ ඉස්සරහට එන්නේ. අපේ මොකද අයියේ මේ සද්දේ අර පැත්තට ඇහෙනවා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? නෑ මල්ලියා. අතන ඉන්න අර පොඩි එක හැමදාම ඇවිල්ලා කෑම ඉල්ලනවා. හිඟන පොඩි එකෙක්ද කොහෙද? අම්මෙක් අප්පෙක් නෑ. ඌ හින්දා මගේ කඩේට බිස්නස් උත් නෑ. ඌ මා හෙන මස්තයක් මල්ලි. දකිද්දිත් නිකන් බලන්නකො හැටි. නිකන් අප්පිරියාය වේ අපිටත්. කඩේ ඉඳින් කඩේට ඉදි කියනවා මිනිස්සේ බඩුවක් ගන්න මේ වගේ එකේ කඩේ ළඟ ඉද්දි. ඒකයි මම ඌට බැන්නේ එලවලා දාන්න. ඒකද ප්‍රශ්නේ. මේ අයියේ මට බර්ගර් එකක් දෙන්නකෝ. අම්මට සිරි මල්ලියා දෙන්නම් උණුවෙන් දාපු මේ දැන් දාපු බර්ගර් දැන් දෙන්න ඔහොම ඉන්න මල්ලි. ඔන්න අයියේ මෙන්න සල්ලි. පොඩි මල්ලි ඔයා මේ බනිස් එක කන්න. අනේ අයියට ගොඩක් පිං අයියේ. ඊයේ රෑ ඉඳලා මොකුත් හරියට කාලා නැහැ. ගොඩක් බඩගින්න හිටියා අයියේ. අනේ අයියට ගොඩක් පිං. හරි. දැන් පොඩි මල්ලි ඔක කාලා ඉන්නකෝ. ඒක නම් හරිම රහයි අයියේ. දැන් තමයි බඩ පිරුණේ. අනේ අයියට ගොඩක් පිං අයියේ. චූටි මල්ලි ඔයා මේ කඩේ ඉස්සරහට එන්න එපා හරිද? දෙනකො හැරි ඉන්න. ඔයාට බඩගිනි වුණොත් මොනවාරි කන්න මං සල්ලි දෙන්නම්. හරිද? මං ඉන්නේ අතන අර පැත්තේ. ඔයාට මොකක් හරි උදව්වක් වුණොත් අනිවාර්යෙන් මල් ළඟට එන්න. මං උදව් කරන්න. හරිද? මෙහෙම කඩවල් ඉස්සරහ ඉන්න එපා. මිනිස්සු ඔයාට ගහයි. හරිද? මිනිස්සු කවුරුත් ඔයාට කැමති නෑනේ. ඔයා ඒකින්ද පරිස්සමෙන් ඉන්න ඕනි. තේරුණාද? පාරවල් වල එහෙම ඉද්දි ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනි. තේරුණාද? අර කඩත් පිස්සුනේ. අරගත්ත බර්ගර් එක දුන්න අර හිඟන පොඩි එකාට. ඕක දැන් හැමදාම මගේ කඩේ ඉස්සරහට බර්ගර් කන්න එක මිනිස්සයාගෙන් ඉල්ල. ඉන්දකින් ඔත්ත අය වරෙන්කෝ අනිවාර්යෙන් කකුල් දෙකට පොල්ලකින් කනවා කැඩිලාම යන්න. හරි අයියේ. මං අයියා කිව්ව විදියටම කරන්නම්. ඒක නෙවෙයි. මට මල්ලිගේ නම ඔක්කොටම කලින් කියන්නකෝ. මගේ නම කලන අයියේ. අනේ චූටි මල්ලිට ලස්සන නමක් නේ තියෙන්නේ. හරි එහෙනම් මල්ලි මං කිව්ව විදියටම වැඩේ කරන්න ඕනි. තේරුණාද? මොකක් හරි උදව්වක් වුණොත් මල් ළඟට එන්න. අන්න මත්තයා පළතුරු අලුත් බඩු ගහෙන් කඩපු ගමන් බෙහෙත් ගාලා නෑ වස විස නෑ ඔරිජිනල් පළතුරු එන්න නෝනා මත්තයා එන්න ගන්න. අනේ අයියේ ගොඩක් බඩගිනි ඉන්නේ. කන්න මොනවාරි දෙන්නකෝ අයියේ. ආනේ මම මේ කඩේ දාලා තියෙන උඹට කන්න දෙන්නනේ. උඹට කන්න දෙන්න. මේ පළතුරු ඔක්කොම උඹට කන්න දෙන්න මම මේ දාගෙන ඉන්නේ. අවුවේ වේලි උදේ ඉඳලා. අර නිකම් ඵලයන් හිඟන පොඩි එක යන්න දුප් යන්න මෙතනින් මම කන පලා ගන්න නැතුව. මම මෙතන හිඟා කන්න. මට සමා වෙන්න අයියේ. ගොඩක් බඩගිනි හින්දා කන්න මොනවාරි ඉල්ලුවේ. හරි අයියේ. මං යන්න. උඹට යන්න තමා කිව්වේ. දැන් මෙතනින් පාඩුවේ ඵලයන්. ඇන්ඩෙන්න නොනා මාත්‍යා බෙහෙත් ගාලා නෑ වස විස නෑ ෆ්‍රෙෂ් බඩු ඔරිජිනල්. යන්න අලුත් බඩු අලුතෙන් ගෙනාපු ඒවා යන්න අලුත් පළතුරු අලුත් එළවලු යන්න ගන්න නෝනා මාත්‍යා.
මල්ලේ මොනාද බැලුවේ නානා මුබාරක් නානා ஷොப்பெங்க முபாரக் நானா தம்பி கொஞ்சம் மீறி நான் பேசுறேன் முபாரக் நானா சரியா சரி நானா சரி அடே முபாரக் உங்கட தம்பி பேசுறடா அடே தம்பி நீ வா முபாரக் நானா எங்க பேசுற சரி நானா நான் போவா என்ன அழுத் படு தீயனவா என்ன நோனா மாத்தியா என்னப்பா என்ன මාමේ කන්න මොනවා හරි තියනවා නම් දෙන්න මාමේ ගොඩක් බඩගින්න ඉන්නේ අඩේ පොඩි එකා යුබට පිස්සුද බං පණන්න උඹට කන්න දෙන්න මෙහෙ නෑ පණන්න අනේ මාමේ ගොඩක් බඩගින්නි මාමේ ඒකට පිස්සුද දන්නේ අපිත් බොම අමාරුවෙන් කාලා ඇඳලා ඉන්නේ එනවා මෙතන මේක ඊංගා ගන්න පණ යන්න ඊංගාන පොඩි එකා එනවා මෙතන ඊංගා ගන්න අනේ අයියේ අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නකෝ අයියේ මල්ලිටත් මාර ඒවා තමයි නේද අයිස්ක්‍රීම් කඩයක් ළඟින් යන්න බෑ අයිස් ඕන ඉන්නකෝ අරන් දෙන්න අයියේ මට අයිස්ක්‍රීම් එකක් දෙන්නකෝ දෙන්න මල්ලියා සුපිරිම රසම රස ෆලූඩා සුපිරි අයිස්ක්‍රීම් එක මෙන්න මල්ලි ගන්න අයිස් එක අනේ මටත් මං ගැන හොයලා බලන්න කවුරු හරි හිටියන ඇයි දෙවියනේ මට මෙහෙම වුනේ මට තේරෙන්නේ මට කාත් කවුරුවක් නැහැනේ කන්න මොනවාරි ඉල්ලන්න ගියත් හැමෝම මාව එලව ගන්නෝ මං එච්චරටම ශාපයක්ද අනේ මගේ මොකද්ද තියෙන වැරද්ද මෙච්චර පොඩි වයසට මම වෙන මොනවා කියලා කරන්නද මට තේරෙන්නේ නැහැ දෙවියනේ මටත් අර වගේ අයියා කෙනෙක්වත් හිටියන මල්ලි මෙන්න අයිස්ක්‍රීම් එක ගන්නකෝ මම මේ මාමට සල්ලි දීලා එන්න යාළුවා මොකද ඔයා දුකෙන් වගේ ඉන්නේ ඔයාට මම මේ අයිස්ක්‍රීම් එක දෙන්නද එපා යාළුවා ඔයාට ඔයාගේ අයියා බණී මට අයිස්ක්‍රීම් දුන්නා කියලා මට හැමෝම බණින එක විතරයි කරන්නේ කවුරුත් මට ආදරේ නෑ ඒ අතින් බලද්දී ඔයා ගොඩක් වාසනාවන්තයි යාළුවා ඔයාට ආදරේ කරන්න අය ඉන්නවා ඔයාට ලස්සනට අඳින්න ඇඳුම් තියෙනවා මට එහෙම ඇඳුමක්වත් නෑ හරියට කන්න නෑ අම්මෙක් තාත්තෙක් නෑ මං ගැන හොයන්න කවුරුත් නෑ මම අනාථෙක් අනේ යාළුවා ඔයා බය වෙන්න එපා ඔයා මේ අයිස්ක්‍රීම් එක කන්න අපේ අයියා මනින්නේ ඔයා මේක කන්න එහෙනම් අයිස්ක්‍රීම් එක කන්න ඕනි හොඳද මල්ලි මං තමුසෙර අයිස්ක්‍රීම් එකක් අරන් දුන්නේ මේ හිඟන පොඩි උණ්ඩ දෙන්නද ඉන්නකෝ තමුසෙර අය අයිස්ක්‍රීම් අරන් දෙන්නේ නැහැ පව් කියලා අයිස්ක්‍රීම් එකක් අරන් දුන්නාම මේ කොහෙවත් නැති හිඟන පොඩි කොල්ලොන්ඩ දෙනවා පෙරේත හිඟන කොල්ලා අනේ නෑ අයියේ එයාට බනින්න එපා එයාට කවුරුත් නැල්ලු අයියේ පව් ඉන්නකෝ මං තමුසෙ ගැනත් බලා ගන්න මල්ලි එනවා යන්න මෙහෙට පව් කියලා අයිස්ක්‍රීම් එකක් අරන් දුන්නාම මේ කොහෙවත් තියෙන පොඩි උණ්ඩ දෙනවා එනවා යන්න අනේ ඇයි දෙවියනේ මට මේ හැමෝම කතා කරන්නේ අයියෝ අනේ අම්මයි තාත්තයි ගෙදරට මටත් යන්න තිබ්බනම් මේ කිසි දෙයක් නැහනේ කාගෙන්වත් බැනුම් ගන්න ඕනේ මගේ මොකද්ද තියෙන වැරද්ද මගේ අනේ පුදුම සීතලක් තියෙන්නේ නින්ද යන්නෙත් නෑ මම්මා පව්කාර ජීවිතයක් ගෙවන්නේ මෙච්චර පොඩි වයසට හෙට කොහොම හරි මොකක් හරි රස්සාවක් හොයාගන්න ඕනි කෑම ටිකක් කන්න නැත්තම් මැරිලා ඇයි දෙවියනේ සීතල කෑම ටික නම් මරු නේද විජේරත්නයි මේ කැෆේගේ බඩු නියමයි ඇත්තටම චාමමල්ලි ගානත් එක්ක මේ කෑම ටික නම් පාඩු නෑ රසත් හොඳයිනේ සෙල්ලට තව මොන හරි ඕන නම් කියන්න සර් හරි අපි කියන්න
දැන් කඩේ බිස්නසුත් අවුලක් නෑ. හොඳ ගෝලෙක් වැඩට ගත්තොත් තමා හොඳ. ඒත් ගෝලයාට සල්ලි දෙන්න ඕනනේ. ඒක අපරාධයක්. මම්ම මේක කරගන්න එක හොඳයි. අනේ මාමේ ගොඩක් බඩගිනේ මාමේ කන්න මොනවා හරි තියනවා නම් දෙන්නකෝ. අන්න වැඩේ. මං ගෝලයකුත් හොයෝගෙන හිටියේ. ගෝලයෙක් ගත්තොත් සල්ලි දෙන්න වෙනවා. ඒකින්දා මේ හිඟන පොඩි එකව වැඩට අරගෙන මුට සල්ලි දෙන්න නැතුව ඔය ඉතුරු වෙන කැම ටිකක් දුන්නා නම් හරි. එතකොට ඒක මට ගොඩක් වටිනවා. මූ වැඩට ගත්තනම් හරි. මෙහෙමයි කොල්ලෝ. මං උඹට කණ්ඩ දෙන්නම්. උඹ හැබැයි මගේ කඩේ වැඩ කරන්න ඕනේ. තේරුණාද? හරි මාමේ මං වැඩ කරන්න. එහෙනම් මං උඹට කොල්ලෝ බඩ පිරෙන්න කැම දෙන්නම්. උදේ ඉඳලා හවස වෙනකම් වැඩ කරන්න තියෙන්නේ. උඹට ඊට පස්සේ මං කැම දෙන්නම්. හරිනේ? ඔන්න එහෙනම් දැන් ඉඳලා වැඩ පටන් ගනි. උඹට කරන්න තියෙන්නේ අර කැම මේ සූඩ තියෙන ප්ලේට් තියෙන්නේ. ඒ ප්ලේට් අර මහත්තුරුන්ට ඇරයි යන්නයි. අයේ මහත්තුරු කාලි වුණාම මට ගෙනත් දෙන්නයි. අයි තියෙන ওই ප්ලේට් ටික හොදලා දාන්න. ඒ ටික තමයි. හරි මාමේ එහෙනම් මම වැඩ කරන්න. මං කැමතියි මේ වැඩේට. අයියේ චිකන් ෆුල් රයිස් එකක් දාලා දෙන්නකෝ. ඕම ඉන්න මල්ලි විනාඩි 5ක් දෙන්න ටුස් දාලා දෙන්නම්. කොල්ලෝ මේ කැම කර මහත්තයාට ගින් දීපන්. මේක කොහෙ ගිහින්ලාද? ඕකනේ මුන් වැඩට ගත්තාම. කොල්ලෝ ඇයි මාමේ අර එහා පැත්තේ පිඟන් ටික හොද හිටියේ. ඇයි මාමේ කතා කරේ? කොල්ලෝ මේ කැම කර මහත්තයාට ගිහින් දීපන්. මෙන්න මහත්තයෝ කෑම එක. මොකක්? මේ චූටි මල්ලිනේ. චූටි මල්ලි මේ කඩේ වැඩ කරනවද? අනේ ඔව් අයියේ නැත්තම් මට බඩගින්න මැරෙන්න තමයි වෙන්නේ. මේ කඩේ ඉන්න මහත්තයා කිව්වා මේ කඩේ වැඩ කරන්න කෑම දෙන්නම් කියලා ඇති වෙනක. ඒ කිව්වා වගේ මේ මහත්තයා හොඳට කණ්ඩක් දුන්නා අයියේ මට. දැන් ඒකින්ද මේ කඩේ වැඩ කරගෙන ඉන්නවා. අනේ චූටි මල්ලි මං වාට කිව්වනේ. කණ්ඩේම නැත්තම් මට ඇවිත් කියන්න කියලා. කොහෙද? ඔය ආවෙත් නැනේ. මං දැක්කෙත් අද එදාට පස්සේ. එහෙම කියලා අයියට කරදර කරන්නත් බෑනේ. අයියේ මං අයියට දෙයක් කියන්නද? මෙච්චර මිනිස්සු ඉන්නවා. ඒත් අයියා විතරයි මට මෙච්චර ආදරෙන් කතා කරලා තියන්නේ අයියේ. අයියා විතරමයි. හැමෝම මට බැනිනවා අයියේ. මං ඉතින් චූටි මල්ලිට ආදරෙයිනේ. ඒක නෙවෙයි මල්ලි. මල්ලිගේ ඕනි ප්‍රශ්නයක් මට කියන්න. මල්ලිගේ ඕනි දෙයකට මං ඉන්නවා. හරිද? හරි අයියේ. කොල්ලෝ මේට වරෙන්කෝ. අර ලොකු බාස්කට් එක කොහෙද බං උඹ තිබ්බේ? ඕ මාමේ මම එනවා. ඔතන රාක්කේ උඩ මාමේ. ඉන්න මං ඇවිල්ලා අරන් දෙන්න. පව් අප්පායේ පොඩි එකා කෑම හොයාගන්න කොච්චර වැඩ කරනවද? පව් ඉතින් අපිට ඉතින් මොන අඩුපාඩුද? පව් අප්පා දකිද්දි දුකේ බෑ. අම්මෙක් තාත්තෙක් නෑ. කවුරුත් සලකන්නේ නෑ. අඩේ අයියා කොමගේ දොඩම් බීම එක. මල්ලි මේනවා මල්ලි මේ අරන් එනවා. අප්පාට සිරි අර පොඩි එකා මට ගෙනාපු බීම එකත් වට්ටවුවනේ. අයියෝ මොකට මුංග වැඩට ගන්නවත් දන්නේ නැහැ. වීදුරුවක් හරියට අල්ල ගන්න පණක් නැහැ. අඩේ කොල්ලෝ මොකද්ද වැටුනේ? කොල්ලෝ හත්තිකේ විනාසයි. මේක මේ වීදුරුව වට්ටව නේද? පරය ඇහිඳපිය ඔක්කොම. අපරාධේ මම මේකව වැඩට ගත්තේ. අපරාධේ වීදුරුව. ඔවා කොච්චර ගණන්ද? මුන්ට කොහෙද අගයක් තියෙන වෙයි? පාරේ හිඟා කකා කණ්ඩවත් නැතුව වේලි ඉද්දි මං තමයි කණ්ඩ දුන්නෙත්. බලපිය මේ වීදුරුව වට්ටව ඇහිඳපිය ඔක්කොම. එක වීදුරු කට්ටක් දෙන්න බෑ. ඔක්කොම හැදින්න ඕනේ. තේරුණාද? මොකද යකෝ ඔතන ඇහිඳිනවද උඹ තටබනවද? ඉක්මනට ඇහිඳලා අයින් කරපන්. අනේ මාමේ ඒවා ඇහිඳින්න බෑ මාමේ. අතේ ඇනෙනවා මාමේ. මේ ලේත් වෙනවා. අනේ මාමේ මං හිතලා ඒක කැඩුවේ නෑ මාමේ. උඹ තව එක වචනයක් හරි කතා කරවුවොත් ඔබ මට කියලා කන පලා ගන්න තමයි ඔය කියවන්නේ. ඵලයන්ද අය උඹට මෙතන රස්සාවකුත් නෑ. පාර කණ්ඩ නැතුව මැරිලා ඵලයන්. ඵලයන් යන්න මෙතන. එනවා මෙතන වීදුරු කුඩු කරන්න. හිඟන හැත්ත. අනේ මාමේ එහෙම කරන්න එපා මාමේ. මම මේකට කොහොමරි සල්ලි දෙන්න. මම රස්සාවෙන් අයින් කරන්න එපා මාමේ. අනේ මාමේ.
උඹට මං හොඳින් කිව්වේ කොළුවෝ හොඳින් කිව්වේ ඵලයන්ට මෙතනින් මගේ දැහැට නොපෙනී අඩේ අයියේ ඉක්මනට තව දොඩම්බිම එකක් ගේන්නකෝ අයියේ පට්ට තිබ්බයින් ඉන්නේ පට්ට රස්නයක් නේ තියන්නේ අප්පා අඩේ මල්ලියා සමාවයන් අර කොහෙවත් යන කාලකන්ණයකින්ද බලපංකෝ මගේ වැඩත් පාඩු වෙනවා මල්ලි සුටුස් ගාලා අරගෙන එන්නම් සුටුස් ගාලා අරගෙන එන්නම් අනේ දෙවියනේ මම පුදුම පව්කාරෙක් අයියෝ ඇයි දෙවියනේ මටම මේව දේවල් වෙන්නේ අයියෝ අම්මෝ අපරිසිරි පොඩි කොල්ලෙක් වීල් එකට හැප්පිලා වරෙල්ලා වරෙල්ලා අඩේ පොඩි කොල්ලයා ගොඩක් ලේ යනවා ඉක්මනට ඉස්පිරිතාලයට අරන් ගියා නම් හරි මොකද මෙතන මේ මිනිස්සු ඔක්කොම වට වෙලා ඉන්නේ? ඒ මොකක් හරි ප්‍රශ්නයක්වත්? මොකක්? චූටි මල්ලි? මොකද මේ වෙලා තියෙන්නේ? අයියෝ, ඉක්මන ඉස්පිරිතාලට යන්න ඕනි. ගොඩක් ලේ යනවා. අයියෝ. අනේ බය වෙන්න එපා චූටි මල්ලි. ඔයාට මොකුත් වෙන්නේ නැහැ. මං කිව්වනේ ඔයා ගෝණි දෙකට මං ඉන්නවා කියලා. බය වෙන්න එපා මල්ලි. මං ඔයා පුළුවන් තරම් ඉක්මන ඉස්පිරිතාලට යන්න. බය වෙන්න නැති ඉන්න මල්ලි. මල්ලිලා මන් දැක්කා වීල් කාරේ කප්පගෙන ගියා මල්ලි සුපුස් ගාද්දී පව්වෑ පොඩි එකා මාර තිරිසන් වෙන්නේ පව්වේ අහිංසක පොඩි කොල්ලා මේ ලේ පාර පුරා